2.5 තව 2කින් චන්ද්‍රය ඉන්න කොටු අණු අපග්‍රහය බලන් ඉන්නවද අට දියවලුගේ ගොඩක් දේවල් බලන් තියෙනවා. ඒක නෙමෙයි ඇත්ත කතාව. කේ ඉන්න කෙනෙක්ට සෙනසුරු ජන්මයි රාෂ්ට්‍රකේ ලැබුවොත් එතකොට යාගේ කෙලින්ම ආත්මයට පෞරුෂයට මේක බලපාන්නේ කියන එක. එක එක කොටු වලින් නියෝජනය කරන අංගයක් තියෙනවනේ. අතනේ බලන්නේ විවාහයකදී 7 චන්ද්‍රය හිටියෝ. තමන්ම කරපු අකුසල තමන්ටම පළ දෙන කාලයක්. ඒක හැමෝටම වෙන්නේ නැහැ. දැනට මෙහෙම හිතන්න. අපි දන්නවනම් තව අවුරුදු 5කින් 6කින් අපිට ජන්මේ රාෂ්ට්‍රකයක් එන්න තියෙනවා කියලා. චන්ද්‍රයේ ඉන්න කොටුවට උඩින් සෙනසුරු වෙන අවුරුදු දෙකමාරි ප්‍රවේශම් වෙන්න. තමන්ගේ පෙර අකුසල තමන්ට පළ දෙන්න පුළුවන් කාලයක් බව තේරුම් ගන්න. ලැබෙන්න නම් ඒක ලැබෙන ප්‍රතිපදාවක ඉන්න ඕන. අවදානකට මට පෙර සෝදානම කියලා දැන් තියාම ප්‍රතිපත්ති වඩන්න පුළුවන්. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.7 5 2 7 1 1 3 1 1 TV සිහනද. අයිබෝන් TV සිහනොද YouTube නාලිකාව එක්ක හැමදාම ඉන්න ඔබවත් අද දවසේ බොහොම ආදරෙන් පිළිගන්නවා. 2025 අවුරුද්ද ගෙවිලා ගිහිල්ලා 2026 අලුත් අවුරුද්දකට ප්‍රවේශ වෙලා ඉන්න ඔබ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු ගොඩක් වෙනස්කම් ගොඩක් ඉලක්ක ගොඩකට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඇති. ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔබේ සමීපතම මාධ්‍යකරුවෙක් විදිහට TV සිහනොද කලින් අවුරුදු වල හිටියා වගේම මේ අවුරුද්දේ ඔබ වෙනුවෙන් ඊටාම හරාත්මක ගුණාත්මක වැඩසටහන් ඔබට අරගෙන ඉන්න අපි අප කැප වෙලා ඉන්නවා. අද දවසේ ඔබේ ජීවිතයේ ඊටාම වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වත් භාවයක් තිබෙන සුවිශේෂී පුජ්‍යලයක් ඔබ මීට පෙර අපේ නාලිකාව තුරින් ඔහුව හඳුනන චරිතයක්. අයිබෝන් කියලා පිළිගන්නවා නීතිඥ චතුරෝ මොගිලිය මහත්මයා. අයිබෝන් සුරේෂ් මහත්මයා. 2025 අවුරුද්දේ අවසානයේ අපිට මතකයි මහා දුක්පුසු ඉතිහාසයක් තිබුණා සිද්ධ වෙච්ච ස්වභාවික ආපදාවත් එක්ක. දැන් 2026 අවුරුද්දේ මොනවා ඇති වේවිදෝ කියලා සැක සංකාවක් මතුවෙන්නේ. සමහරු හිතනවා අපේ රටට අපලද අපිට අපලද දන්නේ නැහැ. හැබැයි මේ අපල වලිනුත් කියනවා මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකය කියලා එකක් තියෙනවා. මෙන්න මේකෙන් ලොකු බලපෑම් එල්ල වෙන්න පුළුවන් කියලා. අපි පුංචි පැහැදිලි කිරීමක් කරගෙන යමුද මුලින්ම. මොකද මේ සෙනසුරුගේ බලපෑම කියන එක වෙන්නේ. සුබ දවසක් සියලුම දෙනාට. උදා වූ 2026 වර්ෂය 2025 අවසානයේ ප්‍රාර්ථනා කරා සේම නැවත මතක් කරනවා ඔබ සැමට TV සිහනද නරඹන සැමට සකල ශ්‍රී ලංකා වාසීන්ට සකල ලෝක වාසීන්ට පමණක් නෙවෙයි සියලු සත්වයින්ට යහපත සැලසෙන අවුරුද්දක් වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවේ පෙරදැරිව සුරේෂ් මහත්මයා සෙනසුරු ඒ රාෂ්ට්‍රකය කියන්නේ අහනකොටම බියෙන් සලිතවන කතාවක්. නම කියුසෙනින්. ඒ රාෂ්ට්‍රක කතාවට එන්න කලින් සෙනසුරු කවුද කියන එක බලාගෙන ඉන්න එක හොඳයි. එතකොට මේ ග්‍රහ වලල්ලේ අපේ සීරපතේ අපි සූර්යයා කේන්ද්‍ර කරගෙනනේ අපේ චලනය සිද්ධ වෙන්නේ. හැබැයි මේ ජ්‍යොතිෂයේදී පෘථුවිය කේන්ද්‍ර කරගෙන තමයි ජන්මපත්‍රය හදන්නේ. ඔන්නතර වෙනස තේරුම් ගන්න ඕනේ. එතෙන්දී සූර්යයාගේ චලනයක් ගැන කතා වෙනවා. මොකද පෘථුවිය කේන්ද්‍ර කරගෙන අපි උපදින තැන ඉලක්ක කරගෙන මනක්කල්පිත රේඛාවලට මේ විශ්වය බෙදලා තමයි අපේ ස්කයි මැප් එක ඒ කියන්නේ හරියටම අර උපදින වෙලාවේ නැගෙනහිර සිතිජයෙන් උදා වෙන රාශිය තමයි ලග්නය කියලා ගන්නෙ. ඒ වෙලේ ගන්න ස්ක්‍රීන් ෂොට් එක, ඒ වෙලේ ගන්න ෆ්ලෑෂ්, ඒ වෙලේ ගන්න කැමරා ෂොට් එක තමයි තේරෙන විදිහට කිව්වොත් මේ ජන්මපත්‍රයේ විදිහට එළියට එන්නේ. පුජ්‍යලේ ජන්මපත්‍රේ නැක මේකද ලග්නේ වෙන්නේ තේම. ලග්නේ වෙන්නේ තේම. උපදින මොහොතේ ස්කයි මැප් එක, ඒ වෙලේ ගන්න ස්ක්‍රීන් ෂොට් එක, ඒ වෙලේ ගන්න ෆ්ලෑෂ් එක, ෂොට් එක තමයි අපේ ජන්මපත්‍රයේ විදිහට තියෙන්නේ. එතෙන්දී සෙනසුරුත් කොහේ හරි ඉන්නවා. රවිත් කොහේ හරි ඉන්නවා. දැන් මෙතන මුලින්ම කතා කරන්නේ සෙනසුරු ගැන කතා කරන්න කලින් රවිගේ චලනය වෙනවා කියලා කතා වෙන්නේ. ඇත්තටම රවි චලනය වෙන්නේ නැහැ නේ. මේ රවිගේ චලනය හිතන්නේ අපි සුරේෂ් මහත්මයා පෘථුවියට සාපේක්ෂව. ඒක හරියට මේ වගේ. ඔබ දුම්රියක යනකොට බස් රථයක යනවා කියමුකෝ. මේක වඩා ලේසි දුම්රියක යනවා. අපි ස්ටේෂන් එක කෝච්චිය නවත්තනවා. අපි කල්පනාවකට නිමග්න වෙලා අපි බලන් ඉන්නකොට ටික වෙලාවකින් දුම්රිය අද්දලා ඉස්සරහට යනකොට අපිට පේනවා මෙන්න ස්ටේෂන් එක අනිත් පැත්තට යනවා වගේ. මම හිතන්නේ ඔයාලට මේ අත්දැකීමක් ඇති. අඩු බස් එකක යනකොට උනත් මේක දැකලා ඇති. ගොඩට ගිහිල්ලා අනිත් පැත්තට යනවා වගේ තේරෙන. ඒක නිකන් අර දෘෂ්ටි මායාවක්. ඒ කියන්නේ
චලනය වෙන්නේ අපි. හැබැයි අපිට හිතෙනවා ස්ටේෂන් එක චලනය වෙනවා වගේ. ඒක නෙමෙයි ඇත්ත කතාව. අන්න ඒ වගේ එකක් තමයි සූර්යයාගේ චලනය. ඒ සූර්ය චලනය වෙන්නේ හැබැයි අපිට සාපේක්ෂව සූර්ය චලනය වෙනවා. ඒ කතාව පැත්තක තියලා ඒතකොට සෙනසුරුත් කොහේ හරි ඉන්නවා අපේ ස්කයි මැප් එකේ. ඒක ෂ අකුරෙන් සටහන් වෙනවා. ගයිනු ෂයන්නේ. ඔබේ ජන්ම පත්‍රය ඔබ අතේ තියන් බලන්නකො මේ අපි කියන වැඩසටහන. එක දවසින් ඉවර කරන්න බැරි වෙයි සෙනසුරු ගැන. අපි ආරම්භයක් ගමුකෝ. ජන්ම පත්‍රය අතේ තියාගෙන බලන්න ෂයන්න ගයිනු ෂයන්න ඇති කොහේ හරි. ඒ තමයි සෙනසුරු. සෙනසුරු ඔබේ ජන්ම පත්‍රයේ කොහේ හරි ඉන්නවා. ඔය කොටු 12ක් තියෙනවනේ ජන්ම පත්‍රේ. එක කොටුවක් අංශක 30යි. කොටු 4ක් ඔබට පේනව නේද ටිකක් ලොකුවට තියෙනවා. 1 4 7 10 කියන කොටු 4. ඒකට අපි කියනවා 4 කේන්දරය කියලා. 4 කේන්දරේ පාළුයි කියලා කතාවකුත් තියෙනවානේ. ඒකට අපි වෙන දවසක එමු. ඒතකොට කොහොමුණත් ඔය කොටු මොන ප්‍රමාණයට ඇන්දත් ඔය හැම කොටුවකම ප්‍රමාණය අංශක 30යි. අංශක 30යි ශනිත් කොහේ හරි ඇති. ශනි ඉන්න තැන අනුව තමයි අපිට ඒ රාෂ්ටක උදා වෙන්නේ කොයි කාලෙද? ඒ රාෂ්ටක ඉවර වෙන්නේ කොයි කාලෙද කියන එක තීරණය වෙන්නේ. ඔන්න එක දෙයක් ඔන්න දැන් ශනි ඉන්නේ කොයිද කියලා බලා ගන්න. එක එක්කෙනාගේ එක කොටු වල ඇති. එතකොට අනිත් එක තමයි සුරේෂ් මහත්මයා මේ ශනි තමයි ඈතින් ඉන්න ග්‍රහයා. අපි සලකන ග්‍රහයින්ගේ නෙප්චූන් ප්ලූටෝ යුරේනස් අපි ගන්නේ නැහැනේ පෙර දිගාංක විද්‍යාවේ. හරි. ශනි තමයි මේ දැන් පරාස්තර ආදී ඍෂිවරු ශනි දක්වා විතරයි අපේ බලපෑම් ගැන අපිට කියලා තියෙන්නේ. එතනින් එහාත් බලපානවා ඇති නෙප්චූන් යුරේනස් නූතන ඒවත් යොදා ගන්නවා. අපි එච්චර එතන යන්න ඕනේ නැහැ. ශනි ගෙන්නේ නැත්තුවම ඇති. එතකොට ශනි තමයි ඈතින් ඉන්න ග්‍රහයෙන්ද එයාට සූර්යයා වටේ ට්‍රැක් එකක් ගිහින් යන කාලෙත් වැඩි. අවුරුදු 29මාරක් යනවා. එක ට්‍රැක් එකක් යනවා. සූර්යයා වටේ එක වටයක් ගිහින් එන අවුරුදු 29මාරක් 30කට කිට්ටු කාලයක් යනවා. පුදුමයි කියන්නේ සුරේෂ් මහත්තයා. නූතන තාරකා විද්‍යාව අනුව අදේක හරියටම හොයාගෙන තියෙනවනේ ගන්නේ කළා. ඒක ගණිතයක් නේ. ඒක ඇත්තක් නේ. ඔබතුමා දන්නවද මීට අවුරුදු 6000කට කලින් පරාස්තර ඍෂිවරයා මේක හොයාගෙන තියෙනවා. කිසිම මේ මුකුත් ගණිත ක්‍රමයක් තාරකා විද්‍යාවක් නැතුව. උන්වහන්සේ එතුමාලා හරියට කියලා තියෙනවා මේ සෙනසුරුගේ ගමන ගැන. එතකොට අවුරුදු 30ක් යනවනේ දැන් මේ පදනම දාගත්තේ නැත්නම් මට ඒ රාශිය කියන්න වෙන්නේ නැහැ. ඒතර අවුරුදු 30ක් යන්නේ එක ට්‍රැක් එකක් ගිහින් එන්න. එතකොට එක කොටුවක සූර්යයා මේ සෙනසුරු කොච්චර කාලයක් ඉන්නවද? අවුරුදු 2මාරක්. කොටු 12ක් නේ දෙන්නේ. කොටු 12න් 12ම යන්නේ 30ක් කියන්නේ. අවුරුදු 29මාරක් කියන්නේ 29මාරක් 30ක් විතර යනවා. 30 12න් බෙදුවොත් එන්නේ 2මාරයිනේ. එහෙනම් ආසන්න වශයෙන් අවුරුදු 2මාරක් සෙනසුරු එක කොටුවක ගත කරනවා. ඕනෑම කෙනෙකුගේ. ඕනෑම කෙනෙකුගේ සෙනසුරු එක කොටුවක ගත කරනවා අවුරුදු 2මාරක්. වටේ අවුරුදු 30කට පාරක් කොයි සර්කල් එක සෙනසුරු යනවා. ඒ කියන්නේ අවුරුදු 90ක් ජීවත් වෙන පුද්ගලයෙක්ට තමන්ගේ එක කොටුවකට සෙනසුරු 3 පාරක් එනවා. ඒක වළක්වන්න බෑ. අතින් අල්ල නවත්තන්න බෑනේ. සෙනසුරුගේ බලපෑම වැඩි වෙන්නේ ඇයි දන්නවද සුරේෂ් මහත්මයා? දැන් රවි වගේ ග්‍රහයෙක් ගත්තොත් අවුරුද්දකට වටයක් යනවානේ. ඇත්තටම සූර්යයා නෙමෙයි යන්නේ අපි යන්නේ. නමුත් අපිට සාපේක්ෂව සූර්යයා යනවනේ. එතකොට අවුරුද්දකට වටයක් යන හින්දා එක කොටුවක ඉන්නේ එක මාසෙයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වුණා අප්‍රේල් 14. මේ වෘෂභයට මාරු වෙනවා මේ 14. වෘෂභ මිථුන කන්‍යා ඔය ආදී කොහොම මාරු වෙවි යනවා. එතකොට ඒවයි බලපෑම ෂණිකයි ඉක්මනට ඉවරත් වෙනවා. මම කියන එක තේරෙනවද? මාසෙයි. මාසෙයි. දැන් එතකොට රවි ලැබුවා කියලා අපි කතා කරන්නේ නැත්තේ ඇයි? රවි ලැබුවා මට දැන් මේ කාලේ රවි ලැබලා තියෙන. ඒක කතා කරන්න තරම් දෙයක් නැහැ. මාසෙන් එක ඉවිල යනවා. සඳු ලැබුවොත් දවස් 2මාරයි. දැන් එක කොටුවක සඳු ඉන්නේ දවස් 2යි. වටයක් යනවනේ මාසෙන්. පොයක් කියනවනේ මාසෙන්. ඒ කියන්නේ ෂණික ප්‍රතිඵල නෙවෙයි ඉන්නේ. කුජ බුධ සිකුරු කාලේ කොච්චරක් වෙනවද? ඒවත් මාසෙකට කිට්ටු කාලයක් පොඩ එහෙම වෙනවා දින. ඇයි සිකුරු බුධ කුජ ඔක්කොම මේ ළඟ ග්‍රහයෝනේ. හැබැයි ගුරු සහ ශනි ඒගොල්ලෝ ලොකු කාලයක් ගත කරනවා. එක කොටුවක. ශනි තමයි වැඩිම කාලයක් ගත කරන්නේ. ඒ හින්දා තමයි ශනි ලැබුවාම ටිකක් අර එක කොටුවකට ශනි ආවම එයා läගුම් ගන්නවා එතන අවුරුදු 2මාරක්. පැහැදිලිද කතාව? ඒක තමයි අර කල්පවතින බලපෑමක් හින්දා මිනිස්සුයි බය වෙලා ඉන්නේ. හරි. දැන් ඒක මුලින්ම තේරුණානේ. එතකොට මොකද්ද මේ සෙනසුරු ඒ රාෂ්ටකය කියන්නේ? සුරේෂ් මහත්මයා සෙනසුරු හඳුන්වන්නේ දැන් මේ එක ග්‍රහයින් එක ප්‍රතිඵල ඇති කරනවානේ. සුබ ග්‍රහයින් ඉන්නවා අසුබ ග්‍රහයින් ඉන්නවා.
අපි ඉස්සලා මේ බෙදිල්ලක් කරගමුකෝ. එක දවසින් මේක ඉවර ගන්න බෑ සුරේෂ් මහත්තයා. නමුත් අර කියන දේ හරියට කියන්න එපා. මම ප්‍රශ්නේ අහන්න ගත්තොත් මට දැන් තේරුණා මේක විග්‍රහ කරන් යනකොට අති විශාල පුළුල් පරාසයක් තියෙන මේකද කතා කරන්න. අපිට වැඩසටහන් කීපයකට කතා කරන්න කරුණු තියෙයි. නමුත් හොඳ ප්‍රවේශයක් අපිට දාගන්න පුළුවන් ඒකද ලොකු දෙයක්. ඔව් මුල් ටික නොකිය අතෙන්ට ගියාට මේක අහන මිනිසුන්ට එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙනම් චුට්ටක් වෙලාවක් ගියත් මුල් කමක් නැහැ. කියන දේ හරියට කියවද? ඔව් සාරාංශයවත් හරියට කියමු. එතකොට දැන් ඉස්සලම සුභග්‍රහයින් අසුභග්‍රහයින් කියලා බෙදනවානේ. සුභග්‍රහයින් ගොඩට එනවා බුධ, සිකුරු, ගුරු, සඳු. බුධ, සිකුරු, ගුරු, සඳු. පාපග්‍රහයින් ගොඩට එනවා කුජ, ශනි, රාහු, කේතු. ඒතකොට 8යි. රවි මම දැකලා තියෙනවා සමහර ජ්‍යොතිර්විදින් රවි පාපග්‍රහයින් ගොඩට දාලා තියෙනවා. ඒක මම පිළිගන්නේ නැහැ. මම ඒ පිළිගන්නේ නැත්තේ කියලා මම වැඩසටහනක්ම කරලා කියලා තියෙනවා. මේ ලෝකපාලක සූර්යයා පාපග්‍රහයෙක් නෙමෙයි. එයා තාත්තා. එයා රජ්ජුරුව. එයා පැහැදිලිව සුභග්‍රහයෙක්. හරි. ඒක පැත්තක තියමු. ශනි පැහැදිලිව වැටෙන්නේ පාපග්‍රහයෙන්ගේ උඩට. ඒතකොට ශනි කියන්නේ පාපග්‍රහය කියලා එයි නම් කරලා තියෙන්නේ. ශනි කියන්නේ අපි කරපු දැන් සුභග්‍රහයෙන් කියන්නේ අපි සංසාරේ කරපු කුසල කර්ම විපාක දෙන ආකාරය පෙන්눔 කරන සංකේතයක් නම් පාපග්‍රහයෙන් පෙන්වන්නේ අපි කරපු අකුසල විපාක දෙන ආකාරය. ඒතකොට පැහැදිලිනේ මේ පාපග්‍රහයෙන් කියන්නේ කියලා. ශනිගේ ඇතිපව්කාරකමක් නෑ. ශනි සංකේතවත් කරනවා ඔබේ පව්. ඒ හින්දා ශනි පාපග්‍රහය කියලා සලකනවා. ශනි එක්ක තරහ වෙලා වැඩක් නෑ. මේක අපේ ඉතිහාසය. අපේ අනාදිමත් සංසාරික උරුමය. ඒක ශනි පෙන්නනවා. දැන් කුජ වගේ කෙනෙක් පෙන්වන්නේ ශනික අපල උපද්‍රව. කුජ කියන්නේ ශනිකයි. කියන්නේ හදිසි අනතුරු ඇති කරනවා ශනික මරණයන්, ශනික තුවාල, ශනික පීඩා. ශනි එහෙම නෙමෙයි. විඳවන තත්වයන් තමයි පෙන්වන්නේ. ඇයි? විඳවන කියන්නේ ඉතින් ආවම අවුරුදු දෙකමාරක් ඉන්නවනේ එක කොටුවක läගලා. යන්නේ නෑනේ. ලැබුම් අරගෙන. ඒකයි. පැහැදිලි කතාව. ඔව්. හරි. එහෙමනම් සෙනසුරු ඒරාෂ්ටක 3ක් ගැන සඳහන් වෙනවා ජ්‍යොතිෂි. දැන් පැහැදිලි ඇති මූලික පැහැදිලි කිරීම. ශනි පාපග්‍රහයෙක්, ශනිගේ පෞකාරකමක් නැහැ. මේ ඔබේ පෞකාරකම තමයි ශනිගෙන් පෙන්වන්නේ. අපි සංසාරේ පුරා පිණුත් කරලා තියෙන කුසල අකුසල දෙකම කරලා තියෙනවනේ. අපේ මේ ඉතිහාසය පෙන්වන්නේ. ඒතර අපි අපේ දුක් ගැහැට මේකේ පෙන්වනකොට ඒරාෂ්ටක 3ක් ගැන කියවෙනවා. එකක් තමයි නරක මේරාෂ්ටකය කියලා කියවෙනවා ජන්ම ඒරාෂ්ටකය. ඒක තමයි භයානකම එක කියන්නේ. ජන්ම ඒරාෂ්ටකය. මම එකින් එක අරන් අපි කතා කරමු. අද සමහර විට මේ තුනින්ම එකයි කතා කරන්න වෙන්නේ. ජන්ම ඒරාෂ්ටකය. දෙවැනියට අෂ්ටම ඒරාෂ්ටකය. ඔබතුමත් අහලා ඇති නම් අහලා ඇති. නම් අහලා නමුත් ඒක මොකද්ද කියලා. විග්‍රහ කරන්න දන්නේ නැහැ. ඔව්. ජන්ම ඒරාෂ්ටකය, අෂ්ටම ඒරාෂ්ටකය ඊට පස්සේ ලග්න ඒරාෂ්ටකය. ඒකේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුගත්තොත් ඔහොම. දැන් මේ දවස්වල මීන ලග්නේ සියලුම දෙනාට මේ වැඩසටහන අහන මීන ලග්නේ සියලුම දෙනාට ලග්න ඒරාෂ්ටකය යන කාලයක්. ඒත් ඒ අයටත් එකම ආකාරයෙන් නෙමෙයි ওই ලග්න ඒරාෂ්ටකය බලපාන්නේ. ඒ රාෂ්ටකයේ කිව්වම අර නමෙත් තියෙන නිකන් රාක්ෂයෙක් වගේ ඒ රාෂ්ටකයේ කිව්වම බය වෙනවා. ඒ උනාට සමහර අයට මේ සුරේෂ් මහත්තයා සමහර අය රජ වෙන්නේ ඒ රාෂ්ටක කාලේ. ඒ කියන්නේ ඒ රාෂ්ටකයේ හොඳටත් බලපානවා. ඒ ගැනත් අපිට කතා කරන්න වෙනවා. එහෙනම් නම ඇහුවාම බය වෙන්න එපා. නිකන් ඒ රාෂ්ටකයේ කිව්වම නිකන් නමටයි බය වෙන්නේ. ඒ බිල්ලෙක් මවලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත කොටසකුත් තියෙනවා බය වෙන්න ඕනේ නැති කොටසකුත් තියෙනවා. එහෙනම් ඔන්න තුනක් ගැන අපි කිව්වා. ජන්මේ රාෂ්ටකය, අෂ්ටමේ රාෂ්ටකය, ලග්නේ රාෂ්ටකය. ඔය තුන තමයි ඒ රාෂ්ටක තුන විදිහට බලපාන්නේ. දැන් වැඩේ මේකනේ සුරේෂ් මහත්තයා. සෙනසුරු අවුරුදු 30කදී එක සර්කල් එකක් සම්පූර්ණ කරනකොට මේ ඒ රාෂ්ටක තුන සමහර අයට හැම අවුරුදු 30ටම අවුරුදු 17මාරක් මේ රාෂ්ටක. ඒ කෙනාගේ ග්‍රහ පීඨීම් අනුව මේ වැඩස්ටාන් සීරීස් එක ඉවර වෙනකොට මේ සම්පූර්ණ දැනුම එයි. අද මට ඒක දැන්ට එකපාරට පෙන්නලා ඉතින්ද කියන්න බෑ. සමහර අයට කොයි දවසේ එවුවත් මට මේ කාලේ සෙනසුරු රාෂ්ටකනේ. තව අවුරුදු 5කින් හම්බෙලා එවුවත් මට මේ දවස්වල සෙනසුරු රාෂ්ටකනේ. අවුරුදු 17මාරක් අල්ලලා හිටිනවා සෙනසුරු රාෂ්ටකේ සමහර අයට. තව සමහර අයට 10ක් වගේ. 7මාරක් 10ක්. ඒ කියන්නේ ඇත්තටම ඔබතුමාට උනත් මට උනත් මේක අහන කාට උනත් හැම අවුරුදු 30ක සර්කල් එකකටම අවුරුදු 7මාර ඉඳන් 17මාරක අතර කාලයක් සෙනසුරු රාෂ්ටක තියෙනවාමයි. ඉතින් ඒ රාෂ්ටක හොඳද නරකද Tamanට? හොඳ කොහොම තිබ්බොත්ද නරක කොහොම තිබ්බොත්ද? සහ හොඳ ආකාරයෙන් සෙනසුරු රාෂ්ටක ලැබුවොත් ඒකේ කොහොමද හොඳ වැඩි කරගන්නේ? නරකේ රාෂ්ටක තියෙනවා නම් කොහොමද ඒකේ විපාක අඩු කරගන්නේ කියන එක ඒ දැනුම දුන්නා නම් මේ වැඩසටහන් සීරීස් එකෙන් මම හිතනවා සෙනසුරු තවදුරටත් තමන්ගේ හතුරෙක් නොකරගෙන මිතුරෙක් කරගන්න අපි අවස්ථාව දෙනවා කියලා. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්.
ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.72 TV සිහනද. දැන් සමහර වෙලාවට කෙනෙක් මේ තමන්ගේ හඳහන බලන්න වැඩිපුර උත්සාහ නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මොකක් වුණත් කමක් නැහැ කියලා. හැබැයි තමන්ට මේ සිදුවීම් වෙලා අර ඔබතුමාගේ වගේ කුජගේ බලපෑමක් වෙලා හදිසි අනතුරක් වුණාට පස්සේ තමයි ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න විෂම් ජ්‍යොතිෂ වෛද්‍යෙක් ළඟට යන්නේ. එහෙම නැත්නම් අර කල් යන අසනීපයකට ලක් වුණාට පස්සේ ඔත්පල වෙලා රෝහල් ගත වෙලා අවසන් කාලයට පස්සේ තමයි කියනවා මෙච්චර කාලයක් මේ ඔබතුමා කිව්වා වගේ හඳුන්වා දෙන්න හැදුවා වගේ රාෂ්ට්‍ර කාලයක් උදා වෙලානේ කියලා. ඇයි මේ මිනිස්සුන්ට මේ ගැන ලොකු අවබෝධයක් නැතිවද? උවමනාවක් නැතිවද? නැත්තම් ඔය කියන දැන් ඔබතුමා කියන ඒ රාෂ්ට්‍රික කියන නම කිව්වහම දැන් රාක්ෂයෙක් වගේ බය වෙනවා කියලා. හැබැයි එහෙම බයක් සමහරවල් ළඟ නැතුවද මෙහෙම බලන්නේ නැති අයත් ඉන්නවා. බොහොම හොඳ ප්‍රශ්නයක්. මේක බැලිය යුතුම නෑ සුරේෂ් මහත්මයා. තමන් ප්‍රතිපත්තිකරුක ඉන්නවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක. ඒ කියන්නේ හොඳයි දැන් මේකේ තියෙන දේ ස්ථිරයි සුරේෂ් මහත්මයා. මේකේ තියෙන දේ වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්මයි. මොකද දැන් අපි බෞද්ධ විදිහට මම කියන්නම්කෝ. අනිත් ආගම් ශාස්ත්‍රවල මොකක් හරි විදිහකින් කියලා ඇති. දැන් ගරුක කර්ම විතරනේ අපිට වෙනස් කරගන්න බැරි. ගරුක කර්ම කියන්නේ අපි අපේ ආසන්න භවයේ මව මැරීම, පියා මැරීම ආදී පංචානන්තරේ පාප කර්ම කරලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් නිරේ උපදිනවා. මේ භවයේ ඔබතුමත් මිනිස්සෙක් කියලා මමත් මිනිස්සෙක් කියලා උපදිලා තියෙනවා කියන්නේ අපි ආසන්න භවයේදී අපි මේ පංචානන්තරේ පාප කර්ම මුකුත් කළා නැහැ කියන එක. ඒක ස්ථිර විශ්වාසයි. අනාදිමත් සංසාරේ කොයිද හරි කළා ඇති සමහර විට. ආසන්න භවයේ කළා නැහැ. දෙක ධාන හොඳ පැත්තෙන් ගත්තොත් ධාන ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධාන ලැබලා නම් අපි ඉන්න දෙව්තලයක. මෙහෙම මිනිස්සෙක් වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි නොවැළැක්විය හැකි කුසල කර්ම හෝ නොවැළැක්විය හැකි අකුසල කර්ම කරලා නැති නිසාමයි මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මේ විලෝමය මොකද්ද? ඒක ප්‍රමේය නම් ඒකේ විලෝමය මිනිසාට තමන්ගේ ඉරණම තමන්ට ඕන විදිහට ලියව ගන්න පුළුවන්මයි. ඒකට හැබැයි සමහර අකුසල වැඩි නම් බරපතල උත්සාහයක් දෙන්න වෙයි. අකුසල අඩු නම් සුළු උත්සාහයක දෙන්න වෙයි. එතකොට උත්සාහයෙන් මේක කළ හැකිමයි. ඒ නිසා මනෝපුබ්බංග මාධම්මා කියන ධර්මයට ගරු කරලා හිත තමයි මේ හැමදේටම මුල් වෙන හිත හොඳින්ම තියාගෙන ඒ අනුව වචන ක්‍රියා වෙනස් කරගෙන චරිත සංවර්ධනය කරගෙන යන කෙනාට මේව නොබැලුවත් කමක් නැහැ තමයි සුරේෂ් මහත්තයා. මම බොරුවට කියන්න සූදානම් නැහැ මේක බැලිය යුතුමයි කියලා. හැබැයි බැලුවා කියලා වරදකුත් නැහැ. ඇයි දන්නවද? එතකොට අපේ මේ හරියට කරන ජ්‍යොතිෂ වේදිකකින් බැලුවට කමක් නැහැ. එයා ස්කයි මැප් එක එයා මේ මැප් එක බලලා කියනවා ඔයාට යන්න තියෙන මෙන්න මේ කාලේ පොඩි වලගොඩලි මාර්ගයක යන්න තියෙනවා. පාරේ මේ හරිය හොඳයි මේ හරිය ඔයා බය නැතුව යන්න. මෙන්න ඊළඟ සතපුම් කණුවේ ඉඳන් මේ සතපුම් කණුව වෙනකන් පාර පොඩ්ඩක් නායි ගිහිල්ලා තියෙන පැත්තක. පරිස්සමින් යන්න. වලගොඩලි තියෙනවා. එහෙම දැනගත්තාම හරි පහසුයි නේ. එතකොට අපි දන්නවා මේ කාර්යය චුට්ටක් ස්ලෝ කරලා අර කලින් ගිය වේගෙ නැතුව අවධානයෙන් යන්න. අවධානයත් වැඩි කරනවා. අවධානයත් වැඩි. එතකොට කරුණු දෙකක් වෙනවා. එකක් තමයි අපි අනතුරක් නොකරගෙන ඒ කාලේ බයිපාස් කරගන්න පුළුවන් වෙනවා. එක්කෝ අනතුරක් වුණත් අපි අපේක්ෂාවෙන් යන හින්දා ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. වේගෙන් දුවලා ගිහින් වලක වැටිලා බෙල්ල කඩා ගන්නවට වඩා හිමින් ගිහිල්ලා පරිස්සමින් ගිහිල්ලා ඒත් වැටිලා පොඩ්ඩක් කීරිලා බේරෙන්නත් පුළුවන්. ඒ වාසිය තියෙනවා බලන අයට. එහෙනම් බැලීම හොඳයි. හරි කෙනෙක්ගෙන් තමව බීතියටපත් කරන්නේ නැති ඇත්ත කියන ඉතින් මේක හොයාගන්න මීටරයකුත් නැහැ. සමහර ගසා කන්නේ නැති. ඔව්. කියන්නේ ඒක තමයි. එහෙම අයත් ඉන්නවනේ. ඔව් මේ බොරු බිල් එක මවල බය කරලා ඉතින් මිනිහ බය කරලා හොඳට මාකට් කරන්න පුළුවන් සෙනසුරු ඇයි අවුරුදු 30න් 17 මාරක් සෙනසුරු බලපානවා නම් සෙනසුරුව මාකට් කරගෙන සෑහෙන කාලයක් ඉන්න පුළුවන් කෙනෙක්ට මේක වැරදි කෙනෙක් අතර ගියාම හරි ඒකත් ඇත්තක තියලා ඒ නිසා ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ බැලීම හෝ නොබැලීම ඔබ සතුයි බැලුවත් නොබැලුවත් ඒක ලොකු වෙනසක් කරදරයක් නෑ හැබැයි බලන කෙනාට Tamanගේ මැප් එක Taman දැනගන්න හින්දා පරිස්සම් වීමේ වැඩි අවකාශයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඔබතුමා ඒ රාෂ්ට්‍රක වලින් එකක් විදිහට ගත්ත මේ ජන්ම ඒ රාෂ්ට්‍රකයක් එනවා කියලා. ඒක තව විග්‍රහ කරමුද කොහොමද දැන් ඒක අපි ගත්තොත් අපි හදහන ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට දැනගන්න පුළුවන්. කොහොමද දැනගන්නේ? ඉන් එහාට කියවගෙන මේ තියෙන සටහනක් කියව ගන්න පුළුවන් වේවි. ඔබ මට වැඩසටහන බලන කෙනාට. නමුත් කොහොමද මින් එහාට දෙයක් හරදාසියෙන් එහාට මේ හදහනින් අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන කතාව. කොහොමද ඒක හොයාගන්නේ අපි? හරි බොහොම හොඳයි. දැන් සෙනසුරු මං කියවනේ මේ දවස්වල ඉන්නේ මීන රාශිගතව කියලා. මේ විශ්වයේ මීන රාශිය මීන ලග්නේ හැමෝටම දැන් මේ දවස්වල ලග්නේ රාශිකයක් තියෙනවා. ඒ කියන්නේ නෙමෙයි අපි හැබැයි කතා කරන්නේ. අපි දැන් කතා කරන්නේ ජන්මේ රාශිය. ඒකනේ පරිස්සම් වෙන්න ඕන ඒ රාශිකේ. එතකොට ජන්මේ රාශිකේ කොහොමද හොයාගන්නේ? ඔබේ ජන්ම පත්‍රය බලන්න
ඔබේ ජන්මපත්‍රයේ ඡයන්නක් ඇති. ඡය කියන්නේ චන්ද්‍රයා. සඳු ඉන්න තැනක් ඇති. සඳු කොහේ හරි ඇති. අන්නේ සඳු ඉන්න තැන උඩින් සෙනසුරු තමන්ගේ සාමාන්‍ය චාරයෙන් ගමන් කරන කාලේ තමයි තමන්ට ජන්මේ රාෂ්ටකයේ එන්නේ. මම පැහැදිලි කරන්නම්. තමන්ගේ ඡයන්න උඩින් ඡයන්න ගමන් කරන කාලේ. අපි මෙහෙම හිතමු. අපි හිතමු ඔන්න දැන් මේෂ ලග්න ජන්මියෙක් ගැන කතා කරන්නේ. උදාහරණයක්. මම හිතනවා මේ උදාහරණයෙන් කෙනෙක්ට පොඩ්ඩක් ගලප ගන්න පුළුවන් මේ කියලා. මේෂ ලග්න ජන්මියෙක් ඉන්නවා මේ වැඩසටහන බලන. ඔහුගේ දැන් ඡයන්න කොහෙ තිබ්බත් කමක් නැහැ. සෙනසුරු කොහේ හිටියත් කමක් නැහැ. සෙනසුරු තමන්ගේ ගෝචර ගමන ගැනයි දැන් අපි කතා කරන්නේ. තමන්ගේ සෙනසුරු ගැන නෙමෙයි කතා කරන්නේ. ජන්මේ රාෂ්ටකයේ උදා කරන්නේ තමන්ගේ චන්ද්‍රයා ඉන්න තැන අනුව. නැතුව සෙනසුරු ඉන්න තැන අනුව නෙමෙයි. තමන්ගේ ඡයන්න කොහේ හරි. දැන් අපි මේෂ ලග්න ජන්මියෙන් මේ වැඩසටහන බලනවා. එයාගේ ඡයන්න තියෙන්නේ 3. අපි උදාහරණයකට ගමු. 3 වෙනි කොටුවේ ඡයන්නක් තියෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයා 3 ඉඳිද්දි ඉපදිච්ච මේෂ ලග්න ජන්මියෙක් දැන් මේ වැඩසටහන බලනවා කියලා හිතමු. දැන් මම කිව්වා නේද මේ දවස්වල සෙනසුරු ඉන්නේ මීනේ කියලා. ලෝකායන ජ්‍යොතිෂයano මීනේ ඉන්නේ. ඒතකොට ඇත්තටම ඒක මීනේ තමයි ඉන්නේ. කියන්නේ සත්‍ය තත්ත්වයේ සෙනසුරු මීනේ ඉන්නේ. එතකොට මේෂ වෘෂභ මිථුන කටක දැන් මේෂ ලග්න ජන්මියෙක්ගේ පළවෙනි කොටුව මේෂමයි. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. එතකොට යාගේ 12 වෙනි කොටුවනේ මීන වෙන්නේ. මේෂ ලග්න ජන්මියාගේ 12 වෙනි කොටුව තමයි මීනේ නියෝජනය කරන්නේ. හරිද? එතකොට දැන් ඔබේ 12 වෙනි කොටුව ආශ්‍රිතව තමයි සෙනසුරු ගැවසෙන්නේ මේ දවස්වල. තාම ජන්මේ රාෂ්ටකයේ කියන ප්‍රශ්නයක් නැහැ. මොකද 3 වෙනි කොටුවේනේ ඔබේ චන්ද්‍රයා ඉන්නේ. ඔව්. හරි. තව අවුරුදු දෙකමාරකින් තව දෙකකින් සෙනසුරු වෙනවා මේෂයට. ඒ කියන්නේ ඔබේ ලග්නෙට උඩින් සෙනසුරු පායනවා. සෙනසුරු වෙනවා. ඊළඟට තවත් අවුරුදු දෙකමාරකින් දෙවෙනි කොටුවට සෙනසුරු වෙනවා. ඒ සෙනසුරු තමන්ගේ ගමනින් ඕම හිමීට එනවා. තවත් අවුරුදු දෙකමාරකින් අන්න ඔබේ චන්ද්‍රයා ඉන්න කොටුවට සෙනසුරු වෙනවා. චන්ද්‍රයා ඉන්න කොටුව හරහා සෙනසුරු ගමන් කරනවා 3 වෙනි හරහා. අන්න ඒ කාලේ තමයි ඔබට ජන්මේ රාෂ්ටකයේ බලපාන්නේ. ඒ අවුරුදු දෙකමාර. තවත් පැහැදිලි කරොත් තව උදාහරණයක් කියන්න ඕනේ නැත්නම් ඔක තේරෙන්නේ. අපි හිතමු ධනු ලග්න ජන්මියෙක් ඉන්නවා. ධනු ලග්න ජන්මියෙක් ඉන්නවා. ඔබේ චන්ද්‍රයා ඉන්නේ 9 වෙන්නේ. අපි හිතමු 9 කොටුවේ තමයි චන්ද්‍රයා ඉන්නේ. දැන් ධනු ලග්න ජන්මියෙක්. ධනු ලග්න ජන්මියාගේ පළවෙනි කොටුව මොකක්ද අර මම කියපු විදිහට ධනු. ධනු දෙවෙනි කොටුව මකර, තුන්වෙනි කොටුව කුම්භ, හතරවෙනි කොටුව මීන. දැන් ඔබේ හතරවෙනි කොටුවේ තමයි සෙනසුරු ඉන්නේ. මීනේ ඉන්නේ. හරි. දැන් මං කිව්වේ මෙයාගේ ඇත්තටම චන්ද්‍රයා ඉන්නේ 9 වෙනි කොටුවේ කියලා. එතකොට ධනු මකර කුම්භ මීන නැවත පටන් ගන්නවා මේෂ ඔබේ පස්වෙනි කොටුව නියෝජනය කරන්නේ මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික. එතකොට ඔබේ සිංහ කොටුව තමයි 9. සිංහයට සෙනසුරු ආපු දවසට ඔබට ජන්මේ රාෂ්ටකේ. ඇයි ඔබේ සිංහ කොටුවේ තමයි චන්ද්‍රයා ඉන්නේ. මේක බරපතල විෂයක් හින්දා මීට වඩා මට සරල කරන්න බෑ. නමුත් යමක් තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක්ට පොඩ්ඩක් තේරෙනවා. දැන් දෙයක් තේරෙනවා. තමන්ගේ චන්ද්‍රයා කොහේ හරි ඉන්නවා. ඒ චන්ද්‍රයා ඉන්න කොටුවට නමක් තියෙනවා. එන්නේ කොටුවට සෙනසුරු ආපු දවසට, ඒ කොටුවටින් සෙනසුරු පායපු දවසට තමන්ට ජන්මේ රාෂ්ටකයේ බලපාන බව. එතකොට මේක අවුරුදු දෙකමාරක්නේ මහත්මයා ජන්මේ රාෂ්ටකයේ තියෙන කෙනෙක්ට. ඒ වුණාට මේක 7මාරක්ම ගන්නවා. ගොඩක් අය බය කරන්න 7මාරක් ගන්නවා. ඒ කියන්නේ දැන් තමන්ගේ කොටුවට සෙනසුරු එන්න කලින් ආසන්න කොටුවට ආවහම එතන දෙකමාරයි ඉන්න දෙකමාර තමයි ඔරිජිනල්ම ඒ රාෂ්ටකයේ. ගෙවිලත් දෙකමාරක් කියනවා එහා කොටුවේ ඉන්නේ කියලා. ඒක හරියට මේ වගේ. දැන් මම වනජීවි දෙපාර්තමේන්තුවේ මේ විනය භාරවල ඉන්නේ. දැන් වල්ලාලිය පැන්න කියමු ගෙදරට. මේ සෙනසුරු වල්ලාලියට උපමා කරනව නෙමෙයි ඈ. මේ දැන් වල්ලාලිය තමන්ගේම වත්තට පැන්නාම තමයි අපලේ. පැහැදිලි? ඒ වුණාට ආසන්න වත්තේ ඉන්න කාලෙත් ටිකක් අපල වගේ නේ කොයි වෙලේ. දැන් මේ වත්තට තමයි ඊළඟට එන්නේ. ඒතකොට පොඩ්ඩක් ඉන්න ඕනේ ඇලර්ට් එකේ. අන්න ඒ වගේ එකක් තමයි ওই කතාව. මේ තමන්ගේ ඊටමට ආවට පස්සේ හානිය හොඳටම වැඩි. දැන් අල්ලපු වත්තට ඇවිල්ලා තියෙන්නේ. ළඟම එනවා තමන්ගේ වත්තට. අර ඉන්නකොට ඇලර්ට් එක හදා ගන්න ඕන. අන්න එහෙම එකක්. තමන්ගේ වත්තේ ඉන්න කාලේ භයානකයි. ඊට පස්සේ එහා වත්තට යනවනේ මේ වත්තත් කාගෙන. එහා වත්තේ ඉන්න දෙකමාරත් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නවා. හැරිලා આવොත් අයිත් මේ පැත්තට. ආන්න මේ වගේ එකක් තමයි. දැන් තේරුණාද? දැන් අවුරුදු 7මාරක්ම ගන්නවා. මම පෞද්ගලික විශ්වාස කරනවා 7මාරක්ම දෙන එක අසාධාරණයි. මේ තමන්ගේ වත්තට එන දෙකමාර මේක කරගත්තාම ඇති.
ඒක අන්න එහෙම එකක් තේරුම් ගන්න. නැත්තම් මෙතන හතමාරක් දුන්න ගම ඔහොම ඉතුරු ඒ රාෂ්ට්‍ර වලට හතමාර ඒවා දුන්නාම අර මං කියපු 17මාරක් හැම අවුරුදු සෙනසුරුකින් ගැලවීමම නෑ නේද? සෙනසුරුවත් එහෙම හිතන්නේ අපි කියන්නේ. ජ්‍යොතිර්වේදීන් කියන සමහර අය තමයි හිතලා බය කරන්නේ. ඒතකොට හොඳයි නේ ග්‍රහ පූජා සාන්තිකරන 17මාර පුරාම කරවලා මොකක් හරි පුළුවන් උපය ගන්න. කමක් නෑ තමන්ගේ ශාස්ත්‍රය තමන් හරි විදියට මේව කරලා යමක් උපය ගත්තත් කමක් මිනිස්සුන්ට හොඳ දෙයක් කරලා ඒ තෝරන බය කරන්න හොඳ නෑ මිනිස්සුන්ට. එතකොට පැහැදිලි ජන්මේ රාෂ්ට්‍රක කියන්නේ මොකද්ද කියන එක? වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.7 5 2 7 1 1 311 TV සිහනද. බොහොම හොඳ විදිහට ඔබතුමා පැහැදිලි කරා මේ ගැන අවම දැනුමක් තියෙන ඕනෑම කෙනෙකුට උනත් දැන් මටත් ඔබතුමා කියපු එක පැහැදිලි වෙන්න ගත්තේ උදාහරණ උපමා මේ විෂය සම්බන්ධයෙන් මට දැනුණා ඔබතුමා මේ ශාස්ත්‍රීය පාඨමාලාවන් කරන කෙනෙක් විදිහට සහ මේ තියෙන පුරුව සහ පුරුද්දත් එක්ක තමයි මේ වැඩසටහන අලුතෙන් බලන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙන්නේ. ඔව්. ඔබතුමා ඒ ගැන තව පොඩ්ඩක් කියමු. ඔබතුමාගේ ඔය තියෙන පරිලත භාවය මොකක්ද ඔය පිළිබඳව පාඨමාලා කොහොමද කරන්නේ? දැන් කෙනෙකුට මේ වගේ ශේෂ්ඨයක් හදාරන්න කැමැත්තක් තියෙනවා නම් ඒක මේ බලකිරීමකින් හෝ එකක් නෙමෙයි. මම කැමති නම් මට හදාරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව්. එහෙම තියෙන අවස්ථාවන් බොහෝ තැන්වල තියෙන්න පුළුවන්. හැබැයි අපිට බලන්න ඕන මේ අදාළ තැනක දැන් අපි පාසලක දරුවෙක්ව දාන්නේ මේ පාසලේ මගේ දරුවෝ අධ්‍යාපනය ලැබුවොත් හොඳ මට්ටමකට ගේන්න පුළුවන් වෙයි කියලා. අපි යමක් තේරෙනකොට යම් කිසි ආයතනයකට යන්නේ විධිමත් පුහුණුවක් ලැබලා එහාට තමන්ගේ අධ්‍යාත්මයට හෝ රටට සේවයක් කරන්න හෝ මොකක් හෝ වැඩකට වෙන්න පුළුවන්. ඔබතුමාගේ පණිවිඩයත් අපි කියමු. බොහොම ස්තුතියි අවස්ථාවක් දුන්නට. මේ අපේ ජ්‍යොතිෂ්‍ය පාඨමාලාව තියෙනවා. අංක විද්‍යා පාඨමාලාව තියෙනවා. මගේ ප්‍රධාන විෂය අංක විද්‍යාවනේ. අංක විද්‍යා පාඨමාලාව තියෙනවා. ඊට අමතරව ජීවිතය ගොඩ ගන්න කියලා දෙන සුපර් විස්ඩම් පාඨමාලාව තියෙනවා. ඒක 아무තු මේකක්. ඒ තුනම තියෙනවා. ඒක මේ පොසිටිව් තින්කින් වගේ එකක්ද? නැත්නම් ඒක පොසිටිව් තින්කින් ප්ලස් මේ ලෝකයේ තියෙන තමන්ට ශක්තිය තියෙන සියලුම ශක්තියින් පාවිච්චි කරලා ජීවිතේ ගොඩ ගන්න හැටි. මොටිවේෂන් විතරක් නෙමෙයි ඒක. මොටිවේෂන් එකකින් විතරක් වැඩක් නෑ කවදාවත් ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ඕන. මොටිවේෂන්, පොසිටිව් තින්කින් ප්ලස් මේ ලෝකේ තියෙන සියලුම ශක්තියින් භාවිතා කරලා තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න වැඩපිළිවෙලක්. ඒකේ දැන් ඔය ගිය පාර කණ්ඩායම් වල හිටිය ගොඩක් අය හිටිය වෛද්‍යවරු, මේ ඉංජිනේරුවෝ, චාටර්ඩ් ඇකවුන්ටන්ට්ලා ඇතුළු ඒ විතර නෙමෙයි. උසස් පෙළ ඉඳන් එතනින් එහාට කරන දරුවෝ ගොඩක් අය ඉගෙනගෙන තියෙනවා. ඒක ඉතින් ඉගෙන ගත්ත අයගේ පණිවිඩ මට දෙන්න පුළුවන් අපේ ඔය මගේ WhatsApp අංකයට පණිවිඩයක් එවුවොත් ඒක අවස්ථාව දෙන එකේ වැදගත්කම තියෙන්නේ කෙනෙක්ට අනිවාර්යෙන් හොඳක් මේ තුල වෙනවා. ඒක වෙනවා ඒ තමයි මහපු එක හොඳයි. WhatsApp අංකේ මතක් කරන්න පුළුවන්. ඔව් 0.71 950යි 303 0.71 950යි 303 කෝල් එකක් ගන්න උත්සාහ කරනවට වඩා WhatsApp පණිවිඩයක් කිව්වොත් මම අනිවාර්යෙන් දවස් දෙකක් ඇතුළත ප්‍රතිචාර දක්වනවා. අර කාර්යබහුලත්වයෙන් හින්දා කෝල් වලට ආන්සර් කරන්න අමාරුකමක් තියෙනවා. ඔව්. ඉතින් මෙතන මේ ඒ රාෂ්ට්‍රකය ගැන කියද්දී දැන් ජන්මේ රාෂ්ට්‍රකේ මොකක්ද තියෙන ප්‍රතිඵලය කියලාත් බලන්න ඉපේ. ඒක තමයි අවසාන ප්‍රශ්න. මේකෙන් වෙන්න පුළුවන් බලපෑම්. ඒකනේ. ඕනේ. බලන්න. ජන්මේ රාෂ්ට්‍රකය කියන්නේ තමන් කරපුම පව් තමන්ට පළ දෙන කාලයේ විදිහට සරලවම කියන්න පුළුවන්. එතකොට ජන්මේ රාෂ්ට්‍රක කාලය තුල තමන් කරගෙන යන වැඩ කටයුතු අසාර්ථක වීම. රැකී ආරක්ෂා කටයුතු අඩාල වීම. එතකොට තමන්ගේ ගෘහ ජීවිතය පිළිබඳ ඇති කරන ප්‍රශ්න, අසමගිකම්, සමාජීය ජීවිතය තුළ එල්ල වෙන ප්‍රශ්න. ඒ වගේ විවිධ මූණහොර වලින් එනකොට ඒ එන්නේ මොන මූණහොරින්ද කියන එක තීරණය වෙන්නේ සුරේෂ් මහත්තයා සෙනසුරු මේ චන්ද්‍රයා ඉන්න කොටුව අනුව. මෙහෙම කියන්න. කොහොම හොඳයි ඔය ප්‍රශ්නේ. මේ චන්ද්‍රයා එකේ ඉන්න කෙනෙක්ට සෙනසුරු ජන්මේ රාෂ්ට්‍රකේ ලැබුවොත් එයාට ලග්නේ රාෂ්ට්‍රකයි ජන්මේ රාෂ්ට්‍රකයි දෙකම එකට එනවා. ඒක මම පස්සේ දවසක් කියලා දෙන්නම්. චන්ද්‍රයා පළවෙනි කොටුවේ හිටියොත් එයාට ලග්න ජන්මේ රාෂ්ට්‍ර කියන දෙක එකපාර එන්නේ. ඒතකොට එයාගේ කෙලින්ම ආත්මයට පෞරුෂයට තමයි ඇටැක් කරන්නේ. දෙකේ ඉන්නකොට આવොත් එයාගේ වචනයට තමයි මේ බලපෑම එන්නේ ගොඩක් වෙලාවට. තුනේ ඉන්නකොට આવොත් සිතුවිලි වලට මේ බලපෑම එනවා. සිතුවිලි ව්‍යාකූල කරනවා. ඔහොම අර මොකද අපේ ශරීරයේ එක කොටු වලින් නියෝජනය කරන අංගයක් තියෙනවනේ. එක කෙලින්ම ඔළුව, දෙක කට, තුන සිතුවිලි ඔහොම එනවනේ. ලිංගාශ්‍රිත ප්‍රදේශයට එනකොට 7. ඒකනේ 7නේ බලන්නේ
විවාහයකදී. සිකුරු කියන්නේ. ඔව් එහෙම බලන්නේ. එමෙන් පාද පාමුල වෙනකන් යනවා මේ ශරීරය බෙදලා තියෙනවා යම් කිසි තාර්කානුකූල පදනමකට. එතකොට හතේ චන්ද්‍රය හිටියෝ කෙනෙක්ගේ. හතේ චන්ද්‍රය ඉඳලා චන්ද්‍රය එතකොට ජන්මේ රාශිය කියන කාලේ බාධා කරන්නේ කොතෙන්ටද කියන එක පැහැදිලිනේ. එයාගේ පෞල් ජීවිතේට. විවාහයට. එතකොට ගෘහ සමගියට බාධා කරන්නේ. 8 ආයුෂ පෙන්වන තැන. 8 චන්ද්‍රයේ ඉඳලා 8ට ඒ රාශියේ ජන්මේ රාශිය කියන අයට ආයුෂ හෝ ජීවිතය පිළිබඳ ප්‍රශ්න මතු කරන කාලයක් වෙන්න ඉඩ තියෙනවා හැමෝටම නෙමෙයි. ඒක බලන්න ඕනේ. යාගේ 8 චන්ද්‍රයේ හිටියටම බෑ. එක කොටුවක එක දෙයක් තියෙනවා කියලා සුරේෂ් මහත්තයා එහෙම ප්‍රතිඵල කියන්න බෑ. චන්ද්‍රය දිහා බලන් ඉන්න අනිකුත් ග්‍රහයින් කවුද කියලා බලන්න ඕනේ. දෙකේ ඉන්නේ කවුද බලන්න ඕනේ. කෙලින්ම 8 දිහා බලන් ඉන්නේ කවුද? පාප ග්‍රහයෙන් බලන් ඉන්නවද 8 දිහා? ඔය වගේ ගොඩක් දේවල් බලන් තියෙනවා. කොහොමද මට කියන්න ඕන කරේ ජන්මේ රාශිය කියන්නේ තමන්ම කරපු අකුසල තමන්ටම පළ දෙන කාලයක්. ඒ චන්ද්‍රය ඉන්න කොටුව අනුව තමයි තීරණය වෙන්නේ තමන්ගේ මොන සෙක්ෂන් එකටද ජීවිතේ මොන ශේෂ්ත්‍රයටද මේක බලපාන්නේ කියන එක. 11 වගේ චන්ද්‍රය ඉඳලා ජන්මේ රාශිය ආවම තමන්ගේ ආදායමට තමයි හානි කරන්නේ. 10 චන්ද්‍රයේ ඉඳලාද චන්ද්‍රය රාශිය ආවම ඒ කියන්නේ ලග්නේ මේ ජන්මේ රාශිය ආවම රැකියාවට තමයි පාඩු හානි සිද්ධ කරන්නේ. 12 චන්ද්‍රයේ ඉඳලා එතනට ජන්මේ රාශිය ආවම වැය පාර්ශවයේ තමයි වැඩි කරන්නේ. වියදම් වැඩි කරලා සමාජ සේවයට තව යොමු කරලා ඒක හොඳයි. නමුත් සමහර වෙලාවට ওই සිරාඩා සිරියන කටයුතු යොදවලා ওই වගේ වෙනවා. ඒක හැමෝටම වෙන්නේ නැහැ. චන්ද්‍රය 12 හිටියා කියලා මම බලාගෙන සමහර අය කියනවා ජන්මේ රාශිය ආපු ගමන් ඔන්න ඔයාලට හිරගත වෙන්න වෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම හැමෝටම වෙන්නේ නැහැ. චන්ද්‍රය 12 ඉඳලා අනිත් පාප ග්‍රහයිනුත් ඉන්නේ කොයිද කියලා බලන්න ඕන. මේක ලොකු කතාවක් නේ සුරේෂ් මහත්තයා. දැන් ඔබ මේ ප්‍රමාණයට දැනගත්තාම ඇති. දැනගන්නවා නම් හොඳටම දැනගන්න ඕනේ නේ. බාගෙට එහෙම්ෙන් අල්ලගත්තාමත් හරි අවුල්. දැනට මෙහෙම හිතන්න. මෙහෙම සරලව හිතන්න. ඔබේ චන්ද්‍රය ඉන්නේ කොතනද බලන්න. අන්නේ චන්ද්‍රය ඉන්න කොටුවට උඩින් සෙනසුරු වෙන අවුරුදු දෙකමාරි ප්‍රවේශම් වෙන්නේ. ඒක හොඳයි ප්‍රවේශම් වෙන එක. තමන්ගේ පෙර අකුසල තමන්ට පළ දෙන්න පුළුවන් කාලයක් බව තේරුම් ගන්න. එතකොට මොකද කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනම මිනිසෙක් ඉල්ලන්නේ දේවල් පහයි. ආයු වර්ණ සැප සම්පatti බල. ආයු වර්ණ සැප බල ප්‍රඥා. මේ පංච මහා බලනේ ඕන කෙනෙක් ඉල්ලන්නේ. ඔබතුමාගේ මගේ මේ බලන් ඉන්න ඕන කෙනෙක්ගේ ප්‍රාර්ථනා අනිවාර්යෙන් මේ පහෙන් එකක් නේ. මේ පහෙන් තොර වෙන ප්‍රාර්ථනාවක් නැහැ කාටවත්. අපි මොන බලාපොරොත්තු තිබ්බත් මේ පහෙන් එකක්. මේ පහට ඇරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා කවදාවත් යදින්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා, යාඥා කරන්න එපා, අයදින්න එපා, ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබෙන පිළිවෙල. ලැබෙන්න නම් ඒක ලැබෙන ප්‍රතිපදාවක ඉන්න ඕනේ. එතකොට ප්‍රාර්ථනා වැඩක් නැහැ, ආයාචනා වැඩක් නැහැ, අභියාචනා වැඩක් නැහැ, ඒක ලැබෙනවා. උදාහරණයක් ගමු. ආයුෂ නම් ඔබට ඕනේ. ආයුෂ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා නම් මොකද කරන්න ඕනේ? ආයුෂ ලැබෙන වර්ධනය වෙන ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. අබේ දාන ආදී ප්‍රතිපත්ති වල ඉන්න. සතුන්ට හිංසා නොකරන්න ඕනේ. මේ අබේ දාන දෙන්න ඕනේ. මේ ගිලනුන්ට සලකන්න ඕනේ. එතකොට ආයුෂ වැඩෙන ප්‍රතිපත්තියක තමන් ඉන්නවා. එතකොට බෝධි පූජා කරලා මේවා ඉල්ලන්න ඕනේ නැහැ, පඳුරු දාන්න ඕනේ නැහැ, වෙනත් ග්‍රහ ශාන්ති කර්ම කරන්න ඕනේ නැහැ. තමන්ට ලැබෙන පිළිවෙතක ඉන්න පුළුවන්. හොඳ ආහාර පාන චර්ය රටාවකට හුරු වෙලා ඉන්නවා. ආයුෂ පවත්වාගෙන යන්න. ඔව් ඉතින් ඒකත් එක්ක කුසල ධර්මයට විරුද්ධ දේ වඩන්න ඕනේ. ඉතින් ඒකට සෙනසුරු දෙන හොඳ පණිවිඩයක් නේ මේක. අපි දන්නවනම් තව අවුරුදු 5කින් 6කින් අපිට ජන්මේ රාශියක් එන්න තියෙනවා කියලා. දැන් තියාම අවදානකට මට පෙර සෝදානම කියලා දැන් තියාම ප්‍රතිපත්ති වඩන්න පුළුවන්. ප්‍රතිපත්ති වඩාගෙන යනකොට මොකද වෙන්නේ සුරේෂ් මහත්තයා? අර බලපෑම මොම වෙනවා. සමහර විපාක තියෙනවානේ විපාක නොදී අහෝසි වෙලා යන. අහෝසි කර්ම කියලා જાතියකුත් තියෙනවානේ. ඒකම ක්‍රිස්තියානි ආගමේ පව්කමා කිරීම කියලා කියනවානේ. ඇත්තටම අපිට පුළුවන් ඊට විරුද්ධ කුසල වැඩලා දැන් හිතන්නකෝ මේ වතුර වීදුරුවක් තියෙනවා. මේ වතුර වීදුරුවේ ලුණු කැට තියෙනවා. පිරිසිදු වතුර වීදුරුව කුසල කියනකො අපි කරපු කුසල. ලුණු සෑහෙන දිය වෙලා තියෙනවා. ඒතර මේක බොන්න බෑ. කියන්නේ අපිට නිකන් දැනෙනවා මේ සංසාරේ හරි කටුකයි වගේ. විපාක වගේ දැනෙනවා. දැන් අපිට මොකද කරන්න පුළුවන්? මේ ලුණු ටික මෙහෙම අයින් කරලා අයින් කරන්න බෑ. හැබැයි තව වතුර පුරවන්න පුළුවන්. පිරිසිදු ජලය තව පුරවලා ලොකු බේසමකට වගේ පිරිසිදු ජලය පුරවද්දී අර ලුණු තිබුණා වුණත් පෙර පරිදි කටුකභාවය දැනෙන්නේ නැති තත්ත්වයක් එනවා. යම් කෙනෙක්ට පුළුවන් නම් සුරේෂ් මහත්තයා මහා ගඟුලක් තරම් කුසලයේ වඩන්න අර ලුණු ටික නෑ හා සමානයි නේද? තියෙනවා. දැනෙන්නේවත් නැහැ. අන්න ওই විදිහට සෙනසුරු අපිට දෙන ආධ්‍යාත්මික පණිවිඩයක් කියලා දැනගෙන අපේ ජන්මේ රාශියක එන්නේ කොයි කාලෙද කියලා හඳුනගෙන කුසල ධර්ම වඩන්න. එතකොට Tamanටත් හොඳක්. තමන් හොඳ වෙනකොට ලෝකෙටත් හොඳයි. ඒ තමන්ගෙන් තමන්ට කරදරයක්වත් නෑ, අනුන්ට කරදරයක්වත් නෑ. එහෙනම් සෙනසුරු කියන්නේ එහෙම ආතුරු විය යුතු, බය විය යුතු කියන්නේ නෙමෙයි. අපිට ජීවිතේට මඟ පෙන්වන පහන් ටැබක් වගේ, ප්‍රදීපාගාරයක් වගේ තේරුම් ගත්තා නම් හරි. සෙනසුරු කියන්නේ කවුද?
එයාගෙන් වෙන්න පුළුවන් බලපෑම් මොන වගේද? ඒ රාෂ්ට්‍රකයේදී ජන්මේ රාෂ්ට්‍රකය කියන්නේ මොන කොටසද කියලා අපි සාකච්ඡා කරා දවසේදී. තවත් අපිට ඉතුරු වෙලා තියෙනවා ඒ රාෂ්ට්‍රක වර්ග අෂ්ටමේ රාෂ්ට්‍රකයයි ලග්නේ රාෂ්ට්‍රකයයි දෙකක් විතර වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි තවත් ඉදිරි දවසකදී ඉඩකඩ වෙන් කරගමු. ඔබතුමාත් ඉතාම කාර්යබහුලයි. අපිත් නාලිකාවේ ඉඩ තියෙන හැටියට තවත් දවසකදී ආදරණීය ප්‍රේක්ෂක ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබතුමාට ආරාධනා කරනවා. ඒ සඳහා පැමිණෙන්න කියන ආරාධනාවක් කරමින් අද දවසේ වැඩසටහන සම්පත්දායකත්වය ලබා දීම වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නීතිඥ චතුරමුගිලි මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඔබට ආයිබෝන් සුබ දවසක්. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.7 5 2 7 1 1 3 1 1 TV සිහනද.